CDB ආයතනයේ මෝටර් රැලි 2026 සමග ප්‍රධාන හවුල්කරුවෙක් වීමට මොන වගේ අරමුණක්ද තිබුණේ? අපි ස්ටුඩන්ට් වෙන්න ඕනේ සියොන් ඔටෝමොබයිල් ඉම්පෝර්ටර්ස් ඇසෝසියේෂන් එකට අපි මේකට සම්බන්ධ කරගත්තට මේක ලංකාවේ ෆස්ට් ටයිම් තමයි මේ වගේ මෝටර් රැලි එකක් කරන්නේ. ඔව්. ඉතින් ප්‍රසාද් ඒගොල්ලන්ගේ ටීම් එක ඇවිල්ලා අපිට කතා කරා. ඒගොල්ලන් මේ වගේ මෝටර් රැලි එකක් තියන්නේ. ඒගොල්ලන් කිව්වා මේක මේන් ඔබ්ජෙක්ටිව් එක තමයි responsible driving culture, motoring culture. ඒ වගේ දෙයකට අපි හිතුවා අපි අපේ ආයතනයක් හැටියට අපි දායකත්වයක් ලබා දුන්නොත් හොඳයි කියලා. ඒකට නිල අනුග්‍රහයක්වත් දෙන්න අපි සූදානම් වුණා. ඉතින් අපි ආයතනයත් අවුරුදු 30ක් ෆයිනෑන්ෂල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. ඉතින් අපි මේ ඇසෝසියේෂන් එකේ මෙම්බර්ස්ලා ගොඩක් එක්ක අපි ගොඩක් සමීප කටයුතු කරනවා. වාහන සීනයක් සබා කරගන්න ඉන්න ඕන කෙනෙකුට ඒ මූල්‍ය පාස්ම ලබා දෙන්න අපේ රටේ ඒ වාහනයක් අයිති කරගන්න ඒ සිහිනේ සැබෑ කරගන්න සාර්ථක කරගන්න අතහිත ලබා දෙන්න අපි කැපෙලා ඉන්නවා.